හරි. 2021 පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ තමයි දැන් බලන්නේ. රූපයේ දී ඇති තොරතුරු අනුව ABC හි විශාලත්වය හොයන්න කියලා කියනවා පස්වෙනි ප්‍රශ්නේ. හරි. හරි. අපි බලමු. මම ওই රූපේ ඇඳගෙන තියෙනවා. එතකොට ABC ත්‍රිකෝණයක් තියෙනවා, ECD ත්‍රිකෝණයක් තියෙනවා. ඒ දෙක කනෙක්ට් වෙලා තියෙන්නේ. AC කියන එක දික් කරලා තමයි CAD එක හැදිලා තියෙන්නේ. BC කියන එක දික් කරලා තමයි BE කියන එක හැදිලා තියෙන්නේ. හරි? හරි. දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? ABC හි විශාලත්වය හොයන්න කියලානේ කියන්නේ. හරි. මේකට ක්‍රම කීපයක්ම තියෙනවා. හරි. මෙහෙම කරමුකෝ. මට හිතෙනවා මේ ක්‍රමය තමයි මේකට හදන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා. මොකද අපි මේකෙදි ප්‍රමේයන් පාවිච්චි කරනවා අපි දන්නවා. හරි? දැන් මේ ත්‍රිකෝණයේ ECD කියන ත්‍රිකෝණය CD කියන පාදේ දික් කරලා නේද මේ තියෙන්නේ. ඒ දක්වා දික් කරලා වගේනේ. එතකොට අපි මොකද්ද දන්නේ පාදයක් දික් කරපු ත්‍රිකෝණයක් ගැන? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ අයික්කට සමාන වෙයි කියලා දන්නවනේ. එතකොට මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ කියන්නේ මෙතන කෝණය නෙමෙයි අනිත් දෙක. එතන මෙහා පැත්තේ කෝණ නෙමෙයි අනිත් දෙක එකතුවට සමාන වෙනවා. හරි. එතකොට ඒ ප්‍රමේයෙන් අපිට එහෙම හොයන්න පුළුවන්. ඒ කියන්නේ ACE කියන්නේ CED ධන EDC හේතුව තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ එකට සමාන වෙයි. නැත්තම් මේ පළවෙනි පේපරේ හින්දා මේකට නම් හේතු ලියන්න ඕනේ නැහැ හරිනම්. ලියනවා නම් සරලව ලියන්න. මොකද මේක අපිට ලියන්න මහ ලොකු ඉඩක් හම්බෙන්නේ නැහනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියලා කිව්වනම් ඇති. හැබැයි ඔයාලා අර ලියන පේපරේ රචනා පේපර් එකේ ලියනවා නම් අනිවාර්යෙන් ලියන්න ඕනේ සම්පූර්ණයෙන්ම. හරි. එතකොට මෙයා 40යි ද CED කෙනෙක් කෙනා 38යි. මෙයා 40යි. අංශක ලකුණ දාන්න අමතක කරන්න එපා. 78යි ඒ කියන්නේ නේ. AC කියන කෙනා 78යිලු මෙයා. දැන් ওই ප්‍රමේයම අපිට ආයෙ පාරක් දාන්න පුළුවන් නේද මෙතනට? මෙතෙන්ට කියන්නේ මේ අනිත් ත්‍රිකෝණයට. හොඳට බලන්න. මේ ABC කියන ත්‍රිකෝණය පාදයක් දික් කරලා තමා තියෙන්නේ මේ E දක්වා පාදයක් දික් කරලා තියෙනවා. අනිත් එක D දක්වා දික් කරලා තියෙනවා. මේ E දක්වා පාදයක් දික් කරලා තියෙන්නේ. ABC වල BC කියන පාදේ E දක්වා දික් කරලා තියෙනවා. එතකොට E දක්වා දික් කරලා නම් එතන අර ප්‍රමේයම අපිට දාන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ එකට සමාන වෙයි. එතකොට ඒක අපි කොහොමද ලියන්නේ? මේ කෝණය ඇවිල්ලා ACE නේ. ACE කෝණය සමාන වෙනවා CAB කෝණය ධන ABC කෝණයට. හරි. එතකොට CAB කෙනෙක් නම් අපි දන්නවා 20යි. ABC දන්නේ නැහැ. අනිත් මෙයා දන්නවා අපි 78යි කියලා. එතකොට මේකෙන් අපිට ABC ට උත්තරයක් එනවා නේද? ABC කෝණය කියන්නේ 58යි කියලා. හරි. මේ ගාන නම් මෙහෙමයි. හරිද? මේ ගාන හදන්න තව ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් මට පෙනිච්ච විදිහ තමයි මේක. තව ඕනනම් ওই ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ එක්ක අරගෙන ප්‍රතිමුඛ කෝණ අරගෙන ආය ත්‍රිකෝණ වල අභ්‍යන්තර කෝණ එක්ක අරගෙන ඔහොම එක එක විදි තියෙනවා ඔක හදන්න පුළුවන්. දැන් මේක මට හිතෙන විදිහට මේක තමයි ලේසිම ක්‍රමය. කොහොමද අපි කරේ? මේ ECD ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ එකට සමාන වෙයි කියන ප්‍රමේය දාලා 78යි කියලා හොයාගත්තා ECA කෝණය. ඊට පස්සේ ඒ 78ටම ආපහු අනිත් පැත්තට අනිත් ත්‍රිකෝණයෙන් ඒ ප්‍රමේයම දානවා. එතකොට අපිට ABC හොයාගන්න පුළුවන් මේ විදිහට. 78යි 20යි 78න් 20ක් ගියහම 58යි. එතකොට ඒ ගාන මේ විදිහට හදන්නත් පුළුවන්. තව එක විදි තියෙනවා ඉතින්. මේ විදිය හොඳයි.